හැමෝම හොඳින් කියලා මම හිතනවා. අද වීඩියෝෙන් අපිට කතා කරන්න සිදුවෙන්නේ ඉතාමත් කනගාටු දෙයක්. ඊස්ට්‍රයිල් හොටල් රැකියාවට ආපු අපේ සහෝදරයෙක් මාස දෙකහමාරක් වගේ කෙටි කාලයක් යද්දී මොහු හදිස්සියම අසනීප තත්ත්වයකට රෝහල් ඇඩ්මිට් කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මොහුට ඔපරේෂන් එකක් කරන්න සිදුවෙන බව කියලා තියෙනවා. ඒකට ලොකු මුදලක් යනවා. ඒ වගේම මොහු ලංකාවෙන් ඇහිලා තියෙන ඉතාමත් ණය වෙලා. ඉතින් ඊස්ට්‍රයිල් ඉන්න හැමෝගෙම වගේම උදව් ඉල්ලලා වීඩියෝ එකක් ඒ තරුණයා Facebook එකට මුදා හැරලා තිබුණා. ඒ වීඩියෝ එක මේ වෙද්දි ගොඩාක් දෙනෙක් බලලා ඇති. ඒ වගේම නොදන්න කෙනෙක් ඉන්නවා නම් බලන්න මම වීඩියෝ එකේදීම ඒ වීඩියෝ එකක් දාන්නම් අනිවාර්යයෙන්ම බලන්න. මේ තරුණයාගේ ඔපරේෂන් වල ලොකු මුදලක් යනවා. ඒක නිසා ඊස්රායෙල් ඉන්න හැමෝගෙම ඒ තරුණයා උදව් ඉල්ලනවා. අපිත් කියන්නේ පුළුවන් ආකාරයෙන් ඊස්රායෙල් හැමෝම පුංචි හරි උදව්වක් කරන්න. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒ වගේම තමයි අපේ කෙහෙල් කොලේ කියන සහෝදරයා මේ තරුණයාගේ ඔපරේෂන් එක වෙනුවෙන් මුදල් සොයා දීමට ලොකු වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. 11 වෙනි මාසේ 14 වෙනිදා සිකුරාදා දෙල්සිරිමේදී කෑම වර්ග හදලා ඒවා විකුණනවා. විකුණනදී ඒන මුදල් එකහු කරලා තරුණයාගේ ඔපරේෂන් එක වෙනුවෙන් යොමු කරනවා. ඉතින් මේ කෑම කන්න හැමෝටම එන්න කියලා ඊශ්‍රායෙල් හැමෝම ආරාධනා කරනවා. ඒ වගේම ඒ එන අයට කැමති මුදලක් දීලා ඒ ආහාර මිලදී ගන්න පුළුවන්. ඒ ගන්න මුදල් සම්පූර්ණ මේ තරුණයාගේ ඔපරේෂන් එක වෙනුවෙන් යොමු කරනවා කියලා කෙහෙල් කොලේ සහෝදරයා Facebook එකට මුදා හැරලා තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ වීඩියෝ එකක් මුදා හැරලා තිබුණා. හතරමං ගෲප් එකේ සහෝදරයා මේ තරුණයා වෙනුවෙන් උදව් කරන හැමෝටම සීන දේශන අපි හදවතින්ම සුබ පතනවා. ඒ වගේම මේ තරුණයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. පුළුවන් හැමෝටම උදව් කරන්න කියලා අපි ආරාධනා කරනවා. උදව් කරන්න ඒ වගේම Tamanට පුළුවන් පුංචි හරි මුදලක් දීලා උදව් කරන්න. අපේ තරුණයෙක් අපේ රටේ කොල්ලෙක්. ඉතින් මම හිතුවා මේ තරුණයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උදව්වක් වශයෙන් වීඩියෝ එකක් කරලා අන්තර්ජාලයට මුදා හරින්න කවුරු හරි කෙනෙක්ට කරලා උදව් කරයි කියන විශ්වාසයෙන් මත මමත් මේ වීඩියෝ කරේ ඉතාමත් හදිස්සියේ. ඉතින් මමත් කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් හරි පුංචි හරි උදව්වක් කරන්න මේ තරුණයා වෙනුවෙන් කරන්න. ඉක්මනින්ම මේ තරුණයා වෙනුවෙන් සුවය ලැබෙන්න කියලා අපි හැමෝම සුබ පතමු. හලෝ යාළුවනේ, මම මුදිත. මම මෙහෙට රෙස්ටරන්ට් ආවේ. ඇවිල්ලා මාස දෙකමාරක් විතර වෙනවා. ඒ මාස දෙකමාරෙන් මාස එකමාරක්ම හොස්පිටල් එකේ. ඉතින් දැන් මගේ තියෙන්නේ ඇටමිදුළු බද්ද කරන්න කියලා ડોක්ටර්ස්ලා කියනවා. ඉතින් දැන් ඉන්ෂුරන්ස් එකෙන් මට සපෝට් කරන්නේ. ඒකන්දා කම්පැනි ඕන මාව දැන් ලංකාවට යවන්න හදන්නේ. මම ගොඩක් ණය වෙලා ආවේ. එහෙත් ලක්ෂ 80ක් ගොඩ යනවා සර්ජරි එකට. ඉතින් පුළුවන් කෙනෙක් පුළුවන් දෙයක් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ.